සැලුන් යන්න නැතුව ගෙදර ඉඳන්ම ෆුල් ෆේෂියල් එකක් දාගන්නද? එහෙනම් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. Hi ළමයි! welcome back to my channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම හිරුනි. ඉතින් ඔන්න අද මම ඔයාලට කියලා දෙන්නේ සැලොන් යන්න නැතුව ගෙදර ඉඳන්ම ෆුල් ෆේෂියල් එකක් දාගන්න විදිහ. මෙන්න මේක යූස් කරලා ගෙදර ඉඳන්ම ස්ටෙප්ස් 4කින් ෆුල් ෆේෂියල් එකක් දාගමු. ඉතින් මේ තමයි ජෙනට් එකේ එන ෆේෂියල් කිට් එක. ඔයාලා ගොඩක් අය දැනටමත් මේක දන්නවා ඇති. මේකේ ළමයි ස්ටෙප්ස් 4ක් තියෙනවා. අපිට මේකෙන් ෆුල් ෆේෂියල් එකක් දාගන්න පුළුවන්. ඉතින් මම යූස් කරන්නේ මෙන්න මේ ස්කින් බ්‍රයිටනින් ෆේෂියල් කිට් එක. මේක ළමයි මෙන්න මේ වගේ කියුට් පැක් එකක තමයි එන්නේ. මේක ඇතුලේ ටියුබ් 4ක් තියෙනවා. ඒකෙන් ෆේස් වොෂ් එක තියෙනවා, ස්ක්‍රබ් එක තියෙනවා, ෆෙයානස් ක්‍රීම් එක තියෙනවා. ඒ වගේම පැක් එක තියෙනවා. මෙයාලගේ ළමයි ෆේෂියල් කිට්ස් 4ක් තියෙනවා. පිම්පල්ස් අවුට්, ඩ්‍රයිනස් කන්ට්‍රෝල්, ඒ වගේම මෙන්න මේ ස්කින් බ්‍රයිටන් වගේම ග්ලෝ බූස්ට්. මෙන්න මේ ෆේෂියල් කිට්ස් 4ක් තියෙනවා. ඒක ඔයාලගේ ස්කින් ටයිප් එකට මැච් වෙන විදිහට ෆේෂියල් කිට් එකක් තෝරගන්න පුළුවන්. මම අරන් තියෙන්නේ බ්‍රයිටන් ෆේෂියල් කිට් එක. මොකද මට තියෙන නෝමල් ස්කින් එක. ස්කින් එක බ්‍රයිට් කරගන්න තමයි ඕනේ. එතකොට මට මැච් වෙන්නේ මෙන්න මේක. ඔයාලට මේක ළමයි ඕනම ෆැන්සි ෂොප් එකකින් හරි ලව එකකින් හරි ගන්න පුළුවන්. ඕනම එක මේක තියෙනවා. මේකේ ප්‍රයිස් එක 1500යි. මේකේ පිටිපස්සේ තියෙනවා මේක කොහොමද යූස් කරන්න කියලා. අපි බලමු කොහොමද මේක හරියටම යූස් කරන්න කියලා. වීඩියෝ එක ඉවරනකම් ඉන්න. පළවෙනි ස්ටෙප් එක තමයි මේකේ ෆේස් වොෂ් එකෙන් අපේ ෆේස් එක වොෂ් කරගන්න එක. ස්කින් එක ලයිට් කරගන්න, සන්බර්න් රිමූව් කරගන්න වගේම ඩිස්කලරේෂන් වලට මේ ෆැෂන් ඇන්ඩ් ලයිම් ෆෙයානස් ෆේස් වොෂ් එක ළමයි ගොඩක් හොඳයි. ඊට පස්සේ ෆේස් එක වොෂ් කරලා තෙතමාත්තු කරගන්න. සෙකන්ඩ් ස්ටෙප් එක තමයි ළමයි ටර්මරික් ෆෙයා ස්කින් ස්ක්‍රබ් එක. අපේ මැරුණ සම අයින් කරගන්න වගේම ළමයි ස්කින් එක ලයිට් කරගන්න ගමන් සන්බර්න් වලින් අපේ ස්කින් එක ඩැමේජ් වෙලා තියෙනවා නම් ඒකටත් මේ ස්ක්‍රබ් එක ගොඩක් හොඳයි. මේ ස්ක්‍රබ් එක ෆේස් එකේ ඇප්ලයි කරලා විනාඩි 2ක් 3ක් විතර ඔයාලගේ ෆේස් එක ස්ක්‍රබ් කරගන්න. ඊට පස්සේ විනාඩි 5ක් විතර තියලා මේක අපිට හොදලා අරින්න පුළුවන්. අපි දැන් ෆේස් එක වොෂ් කරගමු. ඊළඟ ස්ටෙප් එක තමයි ළමයි ඔරේන්ජ් පීල් ෆෙයා ස්කින් පැක් එක ඇප්ලයි කරගන්න එක. ටර්මරික් ෆෙයා ස්කින් ස්ක්‍රබ් එකෙන් ස්ක්‍රබ් කරගත්තට පස්සේ තමයි ළමයි අපි මේ ඔරේන්ජ් පීල් පැක් එක ඇප්ලයි කරන්නේ. ඉතින් මේ පැක් එක පොඩ්ඩක් තික් විදිහට ඇප්ලයි කරගන්න ඕනේ. මූණට විතරක් නෙමෙයි ළමයි අපේ බෙල්ලටත් මේ පැක් එක මේ විදිහටම ඇප්ලයි කරගන්න පුළුවන්. මේ පැක් එක ඇප්ලයි කරලා විනාඩි 10ක් විතර තියන්න ඕනේ. ඊට පස්සේ පැක් එක වොෂ් කරගන්න. අපේ අන්තිම ස්ටෙප් එක තමයි ෆෙයා ඇන්ඩ් නැචරල් ෆෙයානස් ක්‍රීම් එක ඇප්ලයි කරගන්න එක. මේ ක්‍රීම් එක මාරම සුවඳයි ළමයි. මේ ක්‍රීම් එකේ සන් ප්‍රොටෙක්ෂන් තියෙනවා. ඉතින් නෝමලි එළියට යද්දී උනත් මේ ක්‍රීම් එක ඇප්ලයි කරන් යන්න පුළුවන්. වීඩියෝ එක බලන ගමන් ළමයි මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න. මේ වගේ ගෙදර ඉඳන් අඩු වියදමකින් ලස්සන වෙන්න පුළුවන් වීඩියෝස් මම ගොඩක් අරන් එන්නම්. ඉතින් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එයි. ඉතින් ඔයාලා දාන හැම comment එකක්ම මම බලනවා. ඒ හැම comment එකකටම reply කරනවා. ඉතින් ළමයි මෙන්න මෙහෙම තමයි මේ ෆේෂියල් කිට් එක යූස් කරන්නේ. ඔයාලත් මේ ෆේෂියල් කිට් එක යූස් කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බයි.